පොඩ්ඩක් වැඩේ වෙනස් කරන්න හිතුවා. ඒ වෙනස් කරද්දී අපිට එක එක සෝෂල් ඉෂුස් තියෙනවානේ. ඒ සෝෂල් ඉෂුස් ගත්තම අපේ මූලිකම අඩිතාලම වෙන්නේ පාසලේ ඉගෙනීම ඒ වගේ දේවල්. එතකොට ඒ පාසල් තුල පවතින සිස්ටම් එක, এডুকেෂන් සිස්ටම් එක ගැන තමයි අද කතා කරන්නේ. මේක හරියටම ක්‍රියාත්මක වෙනවද? මේකේ එෆිෂියන්සි එක කොහොමද? ඉෆෙක්ටිව් ගතිය කොහොමද? ළමයින්ට මේක බලපාන හැටි තමයි අද අපි ආරම්භයක් විදිහට කතා කරන්නේ. එතකොට quality of education ගත්තොත් පටන් ගැනීම ඉඳන්ම කියන්නේ grade 1 2 3 4 ඊට පස්සේ grade 5 එතනින් පොඩි examination එකක් තියෙනවා. ඒකෙන් යනවා පොඩි upper school එකකට. From grade 6 to 11 there's another level of education which is building up. එතකොට ඒ අතරේ කොහොමද ළමයි move වෙන්නේ, ගෙන ගන්නේ? එතකොට ඇත්තටම ඔය grade 11 O levels, ordinary levels කියන level එකේදී ගොඩක් ළමයි drop out වෙනවා ස්කූල් එකේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නැතුව ඒ ළමයි ටිකත් එතනින් ඉස්සරහට ගිහිල්ලා ඇඩ්වාන්ස් ලෙවල් කියන ලෙවල් එකට යන්නේ නැත්තේ ඇයි? එතකොට ඒක අපේ තියෙන ලොකු දුර්වලතාවයක්. අපේ රටේ තියෙන এডুকেෂන් සිස්ටම් එකේ තියෙන දුර්වලතාවයක්. ළමයින්ට එපා වෙනවා. සමහර ළමයින්ට ඒ කියන්නේ සමහර ළමයි දක්ෂ නැති නිසා එළියට යන අවස්ථාවක් තියෙනවා. එහෙම නැතුව එපා වෙලා යන එක නම් ඇත්තම අපරාධයි. එහෙම එපා වෙලා යන්න ඕනේ නැහැ කිසිම ළමයෙක්. ඊට පස්සේ සමහර අයට රිසෝසස් මදි, යාලට ඉගෙන ගන්න තියෙන අවස්ථා මදි. ඒ වගේ දේවල් නිසා මේ ඩ්‍රොප් අවුට්ස් වෙනවා. ඊට පස්සේ ඊළඟ ලෙවල් එක ඇඩ්වාන්ස් ලෙවල්. ඇඩ්වාන්ස් ලෙවල් එකේදී මීට වඩා ලොකු ප්‍රමාණයක් ඩ්‍රොප් අවුට් වෙනවා. එතනින් හරිම සීමිත ප්‍රමාණයයි රජයේ විශ්වවිද්‍යාලයකට යන්නේ. නොමිලේ තමන්ගේ ඉගෙනීම කන්ටිනියු කරන්න. අනිත් අය ප්‍රයිවට් ඩිග්‍රීස් මයිග්‍රේෂන් ඔප්ෂන් වලට යනවා. බට් එහෙමත් නැති අයට මේ ලොකු අසාධාරණයක් වෙනවා මේ අවස්ථාවේදී. හරි. එතකොට ඒ தත්ත්වේ ගොඩක් රූරල් ඒරියාස් වලට තමයි බලපාලා තියෙන්නේ කියලා normally අපිට පේනවා. not the urban school. කියන්නේ නිකන් කොළඹ කැන්ඩි ඊට පස්සේ මොකක් හරි ප්‍රධාන නගර ආශ්‍රිත පාසල් වලට ඒ தත්ත්වේ ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් ඇතුළට යන්න රූරල් වෙන්න ඒරියා එක වෙනස් වෙන්න මේ தත්ත්වේ ගොඩක් බලපානවා. mainly resources තාමත් අඩුයි resources. ඊට පස්සේ යාලට තියෙන transportation option, එතනට යන්න තියෙන කියන්නේ යාලට ඇඳුම් පැළඳුම් පොත්පත් ඒ සියලුම දේවල් ඉතාමත් limited. සහ mainly ගුරුවරුත් හරිම limited. මොකද කවුරුත් කැමති නෑ ඔය ගිහිල්ලා ගම්වල ASCII උගන්නලා කට්ටක් කන්න. But there are some people who would willing to do that. ඒගොල්ලෝ ඉතින් very much respectable because they are doing a great service to the nation and for the kids. මේ එතනින් එහාට ගියාම කියන්නේ ඉතාමත් අඩු resources ප්‍රමාණයකින් තමයි ඒගොල්ලෝ යන්නේ. එතකොට most of the time they're gonna give it up in the middle of the way because ඒගොල්ලොන්ට හිතෙනවා මේ මොකද්ද මේ මොන මගුලක්ද මේක අපි මෙච්චර මැරිලා කරලා වෙලා අපිට මේ මොකද්ද ලැබෙන්නේ? මොකද ඒගොල්ලෝ දකින්න වටපිටාව හරිම පොඩිනේ. ගමක වුණත් ඉතාමත්ම පොඩි දේවල් දකින්නේ. එහෙමත් ළමෙක් තමයි එතනින් through වෙලා ওই ශික්ෂත්වෙන් හරි ordinary level වලින් හරි කොළඹ වලට ඇවිල්ලා education වලින් success වෙන්නේ. එතකොට අපේ mainම target එක වෙන්න ඕනේ. So the government should mainly target to develop these type of schools. I mean the rural area. And with the less resources and මේ teachers ලා ගුරුවරු අඩුකම අන්න ඒ වගේ දේවල් නැති කරලා ඒගොල්ලොත් එකම level එකකට ගෙනල්ලා මේ education system එක ඔක්කොටම
දෙකම same වෙන්න ඕන. මොකද if it's a free education should be same to all of the people. ගෙවලා කරන ඒවා equal කරන්න අමාරුයි ටිකක්. They are paying from their pocket and they are going to study. That's a different story. But in this case, government have to give the same scenario to each and every kid. හැම resource එකක්ම ඊට පස්සේ එතනින් ගියාම whatever education quality system and everything should be aligned. එක විදිහට තියෙනවා හැමෝටම. මොකද free education is free education. හරි. That's one thing. හරි. එතකොට from 2026 onwards government එකේ පොඩි plan එකක් තියෙනවා මේක uninterrupted විදිහට continuously අවුරුදු 17ම ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයකට ගේන්න. That's a good thing and a plus point. ඒක කියලා තිබ්බේ ලංකා නිවුස් කියන වෙබ් පේජ් එකේ. එතකොට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එතනදී අර quality of education ඊට පස්සේ resources මදි දේවල් සියල්ලම දෙන්න වෙනවා ළමයින්ට. මේක ඒ කියන්නේ එක flow එකට ගිහිල්ලා එයාලට ආස හිතෙන විදිහට ඉගෙනගෙන next level එකට ගිහිල්ලා quality of service එකක් තමන්ගේ රට වෙනුවෙන් supply කරන්න. එතකොට ඒ වගේ service එකක් රටට ලබා ගන්න නම් ඒගොල්ලොන්ගේ basement එකේ ඉඳන් up to their higher levels ඒගොල්ලොන්ට හොඳ quality ඉගෙනීම් රටාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ තත්ත්වෙට එන්න පුළුවන් වෙයි කියලා මේ යන ක්‍රමෙත් එක්ක අපි විශ්වාස කරනවා සහ අපි රික්වෙස්ට් කරනවා මේ දේ හැමෝටම හැම ළමයෙක්ටම එක විදියට ලබා දෙන්න. එතකොට ඒගොල්ලොත් ආසාවෙන් ඉගෙන ගනි හොඳ quality of education එකකින් සෑහෙන රටක් දියුණු කරන්න පුළුවන් මිනිස්සුන්ට ළමයින්ට wonders කරන්න පුළුවන් තැනක් තමයි the quality of education තුලින් අපිට ලබා ගන්න පුළුවන් output එක. එතකොට අපි ඒක වෙනස් කිරීම ඉතාමත් වැදගත්. මොකද ළමයි විදිහට සෑහෙන දේවල් ඉගෙන ගන්න එතනින්. අනිත් එක තමයි ඉගෙනීමේ විෂයපතේ. මේ තියෙන විෂයපතේ ක්‍රමවත් ඒ කියන්නේ මේක ඇතිද? එහෙම නෙමෙයි. පාසලක් වුණාම නීතිය, law එක ඊට පස්සේ ඔය මොනවාද දැන් already science maths commerce ඔය ටික උගන්වනවනේ ඕනේ basement. ඕවා උගන්වන්නේ job market එකට target කරලා. but in the common sense aspect එකෙන් ගත්තම රටේ basic law එක ඉගෙන ගන්න ඕන. නැත්නම් ළමයි පාරට ගියාට පස්සේ මෙලෝ හතරක් දන්නේ නැහැ. අපි වුණත් දන්නේ නැහැ. අපිත් පස්සේ ඉගෙන ගත්තා. අපි පාසලෙන් ඉගෙන ගත්තේ නෑනේ නීතියක් ගැන. කවුරු හරි ඒ කියන්නේ පොලිසියක් whatever මොකක් හරි රික්වයර්මන්ට් එකකට තමන් නීතිය දැනගෙන හිටියොත් ඉතාමත් වටිනවා. සාමාන්‍ය පිට රටවල් වල ලෝ එක අනිවාර්යයි. it's a must. මොකද එයාලා බය නැතුව එයාලා වැරද්දක් කළා නැත්නම් නීතිය ඉදිරියේ කතා කරනවා. නමුත් මෙහි ඒ දේවල් උගන්වන්නේ නැහැ. ඊට පස්සේ මම දැක්ක ජපාන් වල ඔය පාර පයින් ඒවා පවා ප්‍රැක්ටිකලි කියලා දෙනවා. ඊට පස්සේ ඩ්‍රයිව් කරන්න ඕන විදිහ, පාරේ යන්න ඕන විදිහ, මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඕන විදිහ. මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉගෙනීමේ පද්ධතියට ඇතුළත් කළ යුතුමයි. ඒ කිරීම තුළින් එළියට එන්නේ නිකන් කොමර්ස්, මැත්ස්, සයන්ස්, ආර්ට් ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. හොඳ දැනුමින් පරිපූර්ණ වෙච්ච ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන, නීතිය ගැන දන්න රටේ බය නැතුව කතා කරන්න පුළුවන්, ඕන තැනක ගිහිල්ලා ඕන දෙයකට එන්ගේජ් වෙන්න පුළුවන්, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඉතාම සක්සස්ෆුල් මිනිස්සෙක් තමයි after 13 years මේ colleges වලට හරි යන්න එන්නේ. එතකොට ඒක that's a very valuable point. ඔත පිට රටවල් වල වෙන රටවල් වල නම් අනිවාර්යයෙන්ම කරනවා ඒක. එතකොට ඒගොල්ලෝ මාරම knowledgeable එළියට එද්දි. එතකොට අපි සබ්ජෙක්ට් එකක් විතරක් ඉගෙනගෙන එළියට ඇවිල්ලා මදි. අපි එළියට එනකොට අතනින් ලොකු දෙයක් ඉගෙනගෙන යනවා. ලොකු ප්‍රැක්ටිකල් දැනුමක් එක්ක එන්නේ. එතකොට ඒක ඉතාමත් වටිනවා සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න, පාරේ හරියට ඩ්‍රයිව් කරන්න, පාරේ හරියට ඇවිදින්න, හරි පැත්තෙන් ඇවිදින්න, කහයකින් පාර මාරු වෙන්න මේවා බේසික් ප්‍රැක්ටිසස්. එතකොට මේ හැම දෙයක්ම දෙන්න ඕන
පාසලේදී තියෙන මොකද ළමයා මනස වැඩෙන තැන එතනදී දෙයක් ඔළුවට ගියොත් ඒක සදාකල් තියෙනවා. දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් අපි මැරුණකම් ප්‍රැක්ටිස් එක විදිහට කරනවානේ. දැන් as example COVID-19 එක ආවා. COVID-19 එකේදී අපි අත් හොදන්න පුරුදු වුණා. ඊට පස්සේ මාස්ක් එකක් දාන්න. So still these things are happening. ඒක මාස අවුරුද්දක් විතර අපි කරා. එතනින් එහාට අපි දිගටම කරනවා. අත නොදැනීම හොදනවානේ. අවුරුදු 20ක් විතර හොදපු නැති අත දැන් හොදනවානේ නිකම්ම කන්න ගලේ. අන්න ඒක තමයි වෙනස කියන්නේ. එතකොට ඒ தත්ත්වය ඇති කරන්න පුළුවන් ලේසිම තැන පහසුම තැන පාසල. එතකොට පාසලේ මේ යන පවතින මේ දැනට යන এডুকেෂන් සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නේද? කරලා තව මේකේ පරාසය වැඩි කරලා ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඉන්කර්ට් කරලා මේක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනහිල්ලා හොඳ දක්ෂ වගේම දැනුමෙන් වගේම සමාජීය සෝෂලයිස් වෙච්ච හොඳ සුපර්බ් ක්වොලිටි ඔෆ් ප්‍රොඩක්ෂන් එකක් එළියට දෙනවා නම් this is මේක තමයි මේ හොඳම තැන. this is the great place. කියන්නේ පාසල තමයි නියමම තැන. එතකොට ඒක හැමෝටම equal වෙලා එක විදිහට බෙදුනොත් එකපාර බෑ. කාලෙත් එක්ක there's a time for everything. මොකද මෙච්චර කාලයක් වුණත් දෙයක් හිට වෙන්නේ නැහැ. එතකොට කාලෙත් එක්ක මේක වුණා නම් ඇත්තටම ලොකු දෙයක් ලොකු වෙනසක් අත්විඳින්න පුළුවන්. So thank you. අපි ඊළඟ දවසේ from the next video මම මේක ඊළඟ level එක කතා කරනවා about the campus education and මේ විශ්වවිද්‍යාලයට යන එක සහ ඒකේ මදිපාඩු ගුණපාඩු පුරවන එක ගැන. But for now this is the conclusion. So thank you everyone.